හෙලෝ මම ඩොක්ටර් රොහන්. අද අපි කතා කරන්න යන්නේ ඩෙංගු ගැන. ඔයගොල්ලන්ට මතක ඇති කලින් වීඩියෝ එකකින් අපි කතා කරා මීඋණ ගැන. මීඋණ ගැන අපි කතා කරේ මේ දවස්වල ලංකාවේ පැවතුණු ගම් වතුර තත්ත්වයේ වැසි තත්ත්වයත් එක්ක මේ මීඋණ පැතිරී යාමේ අවදානම වැඩි වීම නිසා. ඒ වගේම තමයි ඩෙංගු රෝගයටත් මේ පවතින කාලගුණික තත්ත්වය බලපානවා. ඉතින් අපි කතා කරමු ඩෙංගු රෝගය කියන්නේ මොකක්ද? ඩෙංගු රෝගය ඔබට වැළඳෙන්නේ කොහොමද? ඒ වගේම මේ ගම් වතුර තත්ත්වයේදී ඩෙංගු වැළඳීමේ අවදානම, වැසි තත්ත්වයේදී ඩෙංගු වැළඳීමේ අවදානම වැඩි වෙන්නේ කොහොමද? ඒක වළක්වගන්නේ කොහොමද? සහ ඩෙංගු ඔබට වැළඳුනොත් ගත යුතු ප්‍රතිකාර මොනවද කියන එක ගැන. ඩෙංගු රෝගය බෝ වෙන්නේ ඩෙංගු මදුරු වගේ. ඒ කියන්නේ Aedes aegypti, Aedes albopictus වගේ මදුරු වර්ග වලින් තමයි මේ ඩෙංගු රෝගය ඔබට බෝ වෙන්නේ. එතකොට මේ ඩෙංගු වෛරසය ඔබේ ඇඟට ඇතුල් වුණාට පස්සේ මූලික වශයෙන්ම කරන්නේ ඔබේ ඇඟේ තියෙන රුධිර සෛල නිපදවන කොටස් නැත්නම් ඇටමිදුළු වලට ගිහිල්ලා ඒ වගේ රුධිර සෛල නිෂ්පාදනය කිරීම අඩාල කරන එක තමයි කරන්නේ. එතකොට මේ නිසා තමයි ඔය ඩෙංගු හැදුනට පස්සේ ප්ලේට්ලට්ස් නැත්නම් රුධිරයේ පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්නේ, සුදු රුධිර අණු ප්‍රමාණය අඩු වෙන්නේ මෙන්න මේ නිසා. ඒ වගේම එතකොට මේ ඩෙංගු රෝගය ඔබේ ශරීරය තුළ උත්සන්න වුණොත් එහෙම ඩෙංගු රක්තපාත වුණ කියන තත්ත්වයට මේ ඩෙංගු රෝගය යන්න පුළුවන්. එහෙම වුණොත් ඔබේ ඇඟේ රුධිර වාහිනිය වලින් පිටතට ඔබේ රුධිර වාහිනිය ඇතුලේ තියෙන ජලය එහෙමත් නැත්නම් ෆ්ලුයිඩ්ස් නැත්නම් තරලය ලීක් වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ ඩෙන්ගි ලීකින් කියලා. මේ ගම් වතුරත් එක්ක මේ වැස්සත් එක්ක කොහොමද ඩෙංගු රෝගය අදාළ වෙන්නේ? වැස්සෙන් ගම් වතුරෙන් ජලය එකතු වුණු තැන්වල මදුරුවන් බෝ වීමේ අවස්ථාව වැඩි. ඒ නිසා මේ ඩෙංගු මදුරුව පිටතට දාලා ඒ වගේම ඩෙංගු මදුරු ගහණය වැඩි වෙලා අදාළ ප්‍රදේශවල ඩෙංගු රෝගයේ ව්‍යාප්ති වීමේ වැඩි අවදානමක් තියෙනවා. එහෙමනම් මොකද කරන්න ඕනේ? වැස්සෙන් ගම් වතුරෙන් වතුර එක්රැස් විය හැකි තැන්, වාජන, හට්ටි මුට්ටි, ටයර් මේ වගේ දේවල් ඔබේ පරිසරයෙන්, ඔබේ නිවසාවට පරිසරයෙන් ඉවත් කරන්න ඕනේ. නිවසාවට පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. ඒ වගේම මදුරු දැල් භාවිතා කිරීමත් ඩෙංගු රෝගය වළක්වා ගන්න හොඳ උපක්‍රමයක්. ඔබට මේ දිනවල උණක් පැළඳුනොත් ඒ ඩෙංගු රෝගය වෙන්න පුළුවන්. ඩෙංගු රෝගයේදී පැරසිටමෝල් හැරුණාම, ඒ කියන්නේ අපි පැනඩෝල් කියන්නේ, පැනඩෝල් හැරුණාම වෙනත් ඖෂධ භාවිතා කිරීම යම් අවදානමක් තියෙනවා. බ්‍රූෆන් එහෙම නැත්නම් ඉබුප්‍රොෆෙන් කියන ඖෂධය, ඒ වගේම NSAIDs, ඒ කියන්නේ non steroidal anti inflammatory drugs කියන වර්ගය මේ උණ රෝගයේදී භාවිතා කළොත් මේ උණ ඩෙංගු නම් ඔබේ ජීවිතය වැඩි අවදානමකට ලක් වෙනවා. ඒ නිසා වෛද්‍ය අවවාදයකින් තොරව වෙනත් ඖෂධ භාවිතා කරන්න එපා. උණ රෝගය තියෙනවා නම් ඒ ඩෙංගු විය හැකියි. ඒ නිසා පැරසිටමෝල් පමණක් උණට භාවිතා කරන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා ඒ අදාළ උණ දවස් ගානක් එක්ක සලකලා බලලා අදාළ පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ වලට අනුව ඔබට නිවසේදීම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් රෝහල්ගත වීම අවශ්‍යද කියන එක ඔබව දැනුවත් කරයි. ඩෙංගු රෝගයේදී විශේෂ ඖෂධයක් මොන හරි තියෙනවද? නැහැ. ඩෙංගු රෝගයට විශේෂ ඖෂධ කිසිවක් නැහැ. ඩෙංගු රෝගයේ තියෙන ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය තමයි ඔබේ ඇඟට ලබා දෙන ජලය නැත්නම් ෆ්ලුයිඩ්ස් ප්‍රමාණය, ඒ වගේම ඔබේ ශරීරයෙන් පිටවන යුරින් ප්‍රමාණය. මේ අතර තියෙන සමතුලිතතාවය පවත්වා ගන්න එක තමයි ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ඩෙංගු වලදී කරන්නේ. ඊයරින්න විශේෂ එන්නතක් හෝ ඖෂධයක් මේ වනතෙක් ඩෙංගු රෝගයට සොයාගෙන නැහැ. ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. නමුත් ප්‍රතිකාර කර හැකි, වළක්වා ගත හැකි රෝගයක්. ඒ නිසා ඔබේ පරිසරය පිරිසිදු තියාගන්න, ඩෙංගු වලින් ආරක්ෂා වෙන්න, ඔබේ සෞඛ්‍ය රැකගන්න. අපි තවත් වීඩියෝකින් ඉදිරියේදී හමු වෙමු.